ආදරෙන් පිළිගන්නවා friends Gaming Paradise YouTube channel එකට. අද මම ඔයාලට ගෙනලා තියෙන්නේ Horizon Zero Dawn story explanation video series එකේ final episode එක. ඒ කියන්නේ friends අදින් මේ කතාව ඉවර වෙනවා. පෙර දිනකදී Siren ගෙන් ලබා ගන්නා තොරතුරු අනුව පැරණි මිනිසුන් ජීවත් වූ මධ්‍යස්ථානයකට ඇතුල් වන Aloy විසින් ගනු ලබනුයේ Elizabeth Robeck විසින් මිලිටරි නායකයන් කීප දෙනෙකු වෙත තම Horizon Zero Dawn අප්‍රතිය පිටපතේ තොරතුරු ලබා දෙන ආකාරයයි. අවසානයේ එහි උඩුමහලට ළඟා වන විට Aloy ෆෝකස් එක හරහා Siren නැවතත් සම්බන්ධ කර ගන්නවා. එහිදී Siren විසින් Aloy වෙත මුසා පවසන අතර Siren පවසා සිටින්නේ Hades ජීවත් වන්නේ කාජා ගෝත්‍රයේ ප්‍රධාන ගොඩනැගිල්ලක වන අතර ඒ ස්ථානයට පිටත් වන බවයි. එහිදී Aloy විසින් එම ස්ථානයට පිටත් වන අතර එහිදී Siren විසින් පවසා සිටින්නේ Aloyට එම මධ්‍යස්ථානයේ ඇති ගොඩනැගිල්ලක් විනාශ කිරීමටයි. නමුත් ඒ කිරීම සඳහා Aloy අපොහොසත් වන අතර එහි Metal Devil කෙනෙකු විසින් එම ගොඩනැගිල්ල වෙස කරප්ටන් නිකුත් කිරීම සිදු කරනවා. එහිදී Aloy විසින් එය නවත්වා දමන අතර මධ්‍යස්ථානය විනාශ වී යන්නේ සියලු යන්ත්‍ර විසින් Aloy වෙත එල්ල කරන ප්‍රහාර හේතුවෙන්. Maybe you are, but this isn't! අවසානයේ කෙසේ හෝ Aloy තම ජීවිතය බේරා ගැනීමට සමත් වන අතර එහිදී නැවතත් Siren එන අතර ඔහු පවසා සිටින්නේ Hades එහි ජීවත් නොවන බවත් Aloyට මුසා පැවසුවේ එම දේශයේ ඇති කාජාවරුන්ගේ ෆෝකස් එකිනෙක සම්බන්ධ වන අන්තර්ජාලය විනාශ කර දැමීමට බවත්ය. ඉන්පසු Aloy විසින් කාජා ගෝත්‍රයේ ඇති Horizon Zero Dawn ව්‍යාපෘතියට ආධාර ප්‍රදේශයට ඇතුළු වන අතර එහි ඇතුළු වීමට Aloyට අවසර හිමිවන්නේ නැහැ. එහිදී හදිසි තත්ත්වයක් යටතේ එම ගොඩනැගිල්ලට ඇතුළු වන Aloyට Old Ones පිළිබඳ සියලුම රහස් දැන ගැනීමට ලැබෙනවා. එහිදී Aloy දැනගනු ලබනුයේ එම සියලු මැෂින් වර්ග නිර්මාණය කරන ලද්දේ මිනිසා විසින් වන අතර එම මැෂින් සොයන් ගුණනය වෙමින් මිනිසාට අභියෝගයක් වී ඇති බවයි. එම නිසා එම ගැටලුවෙන් නිදහස් වීම සඳහා Elizabeth Robeck විසින් Gaia නම් වූ AI පද්ධතියක් නිර්මාණය කර තිබෙනවා. එම AI පද්ධතියට අදාළ වන කොටස් රාශියක් තිබෙන අතර එම පද්ධතියේ ප්‍රධාන කාර්ය වනුයේ නිහිමතින් සම්පූර්ණයෙන්ම රොබෝ පද්ධතියෙන් විනාශ කර දැමීම සහ රොබෝ විනාශ කර තමා සතු වූ ජාන මගින් නව ක්ලෝන වර්ග නිර්මාණය කර නැවත මිනිසුන් සතු වූ දැනුම ඔවුන් වෙත ලබා දීමයි. නමුත් හදිසියේ හඳුනා නොගත් ස්ථානයකින් පැමිණෙන සිග්නල් එකක් හේතුවෙන් අවසානයේදී යම්කිසි තත්ත්වයක් අසාර්ථක බවට පත් වුවහොත් මිනිස් වර්ගය නැවත විනාශ කර දමා නැවතත් මුල සිටම මේ AI පද්ධතිය නිර්මාණය කිරීම සඳහා නිර්මාණය කර තිබූ Hades නම් වූ AI පද්ධතිය ක්‍රියාත්මක වී ඇති බවයි. එම නිසා Apollo නම් වූ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අත්හිට වී ඇති බවත් Apollo එහි කාර්යභාරය වෙනුවේ ක්ලෝන් නිර්මාණය කළ පසු ඔවුන් වෙත අතීත මිනිසුන්ගේ තොරතුරු ලබා දීමයි. එම තොරතුරු ලැබීම නිසා නැවතත් මිනිසුන් ගෝත්‍රික කණ්ඩායමක් ලෙස ජීවත් වන බව Aloy විසින් දැනගනු ලබනවා. එහිදී Hades මේ වන විටත් ක්‍රියාත්මක වී ඇති බව තේරුම් ගන්නා Aloy විසින් මෙම Hades නැවත විය යුතු බව තීරණය කරනවා. හදිසි ලෙස එම අවස්ථාවට පහර දෙන කාජාවරුන් නායකයා විසින් Aloyට බෝම්බයක් දමන අතර එන් සිහිය නැතිවන Aloy නැවත සිහිය එන්නේ කූඩුවක සිටයි. Aloy අවදි වන විට ඔහුගේ සියලු ආයුධ ඉවත් කර ඇති බව තේරුම් ගන්නා Aloyව සිටීම සෙනගයක්වත් ලබා නොදෙමින් තර්ක බිමක් වෙත ලබා දන්වන්නේ රෝමයේ කොලොසියමක් වැනි ස්ථානයකයි. එහිදී රොබෝ කෙනෙකු සමග සටන් කිරීමට වන Aloyට සම සතු එක ආයුධයක් හෝ පවතින්නේ නැහැ. එහිදී එම රොබෝව උපයෝගී කර ගැනීම
කොලොසියමේ කණු දෙකක් කඩා දමන එලොයි විසින් තම ආයුධ නැවත තමා සතු කරගන්නවා. එහිදී එම රොබෝ මරා දැමීමෙන් පසු කාජා ගෝත්‍රයේ නායකයා තවත් රොබෝවරු දෙදෙනෙක් එම ස්ථානයට පිටත් කරවන අතර එම ස්ථානයට හදිසියේ කඩා පාත් වන සයිරන්කින් එලොයි එම ස්ථානයෙන් බේරා ගැනීමට කටයුතු කරනවා. එමට සයිරන් පවසා සිටින්නේ ෂැඩෝ කාජා ගෝත්‍ර කියන්නේ වන පිටත් නෝරා ගෝත්‍රයට පහර දී ඇති බවයි. එම නිසා නෝරා ගෝත්‍රය ඇති ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර දක්වමින් නෝරා ගෝත්‍රයේ මධ්‍යයට පැමිණෙන එලොයි විසින් තමාට පෙර දිනේදී ඇතුළු වීමට නොහැකි වූ දොරටුවෙන් ඇතුළු වීම සඳහා තමා ලබාගත් භාග්‍යයට ප්‍රයෝගී කරගනිමින් එම ස්ථානයට ඇතුළු වීමයි. එම ස්ථානයට ඇතුළු වීමෙන් පසු අයාට දැනගැනීමට ලැබෙන්නේ ගායා එයයි පද්ධතිය මේ වන විටත් අකර්මණ්‍ය වී ඇති බව හා හේඩියස් පද්ධතිය මේ වන විට තම කාර්ය ආරම්භ කර ඇති බවයි. එහිදී ගායා විසින් තමා විනාශ කර ගැනීමට උත්සාහ කළද එයද අකර්මණ්‍ය වී යන්න හේඩියස්ගේ බලයට සියල්ල නතුව ඇති නිසා. එම නිසා ගායා විසින් තීරණයක් ගෙන ඇත්තේ නැවතත් මේ නිසියල නිර්මාණය කළ එලිසබෙත් සොබෙක් විද්‍යාඥවරියගේ දැනුමද උපයෝගී කරගැනීමෙන් ක්ලෝනයක් නිර්මාණය කිරීමටයි. එම ක්ලෝනය එලොයි ලෙස හැඳින්වෙනවා. ඒ තේරුම් ගන්න එලොයි විසින් මෙය නැවැත්වීමේ සම්පූර්ණ වගකීම තමා වෙත පැවරෙන බව තේරුම් ගන්න එලොයි අවසන් සටන සඳහා ඉදිරිපත් වන්නේ හේඩිස් විනාශ කර දැමීමේ අරමුණින්. මෙහිදී සියලු ජාතිකයන් එකතු වීමෙන් හේඩිස්ට විරුද්ධව ක්‍රියා කරන අතර හේඩිස් විසින් සියලුම සතුන් තම පාලනයට නතු කර ගැනීමෙන් මනුෂ්‍ය වර්ගයා විනාශ කිරීමට කටයුතු කරනවා. එහිදී කෙසේ හෝ හේඩිස් ප්‍රධාන පාලන මධ්‍යස්ථානය විනාශ කර දමන එලොයි නැවතත් එම ලෝකයේ මනුෂ්‍යයාට ජීවත්ව සුදුසු ප්‍රදේශයක් බවට පත් කරනවා. ඔන්න ඔය විදිහට හොරයිසන් සීරෝ ඩවුන් ගේ ස්ටෝරි ඉවර වෙනවා. අලුත් එපිසෝඩ් එකකින් වල හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.